හොඳයි. අද අපි ලංකාවේ ගණනය කරන ඉලක්කම් සාල ඉලක්කම් සහිත සංඛ්‍යාවක් කියව ගන්න ආකාරය පිළිබඳව යමක් කියලා දෙන්න උත්සාහ කරන්නේ. ප්‍රධාන අංක 1 බිංදුවක් තුනම 10යි. බිංදු දෙකක් 100යි. බිංදු තුනක් 1000යි. බිංදු හතරක් දසදහසයි. බිංදු පහක් ලක්ෂයයි. බිංදු හයක් දසලක්ෂයයි. බිංදු හතක් තමයි අපි කෝටිය කියලා කියන්නේ සිංහලෙන්. බිංදු 8ක් දස කෝටියයි. බිංදු 9ක් ආපු තැන අපි කියනවා බිලියනය කියලා. මේක අපි ඉංග්‍රීසියෙන් කියනකොට පොඩ්ඩක් වෙනස් වෙනවා. 1 1 10 බිංදු දෙක 100 තුන 1000 බිංදු හතර 10000 බිංදු පහ අපි ලක්ෂය කියලා සිංහලෙන් කිව්වට ඉංග්‍රීසියෙන් කියන්නේ ඒකට 100,000 කියලා. 100,000 ඊළඟ බිංදු 6 දසලක්ෂය විශේෂ නමක් කියනවා ඉංග්‍රීසියෙන් මිලියනය. කෝටිය කියලා වෙන වචනයක් වෙනම ඉලක්කමක් ඉංග්‍රීසියෙන් කියන්නේ 10 මිලියන් කියලා. මිලියන 10ක් තමයි අපි කෝටියක් කියලා කියන්නේ. ඒ වගේම බිංදු 8ක් ආවොත් දස කෝටියට අපි කියනවා 100 මිලියන්ස් කියලා. 100 මිලියන්ස්. බිලියනය බිංදු 9ක් තියෙන ඉලක්කමකට අපි ඉස්සර කරන්නේ බිලියන්මයි ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසි නම තමයි සිංහලට තමයි බිලියනය කියලා ගන්න. තෝදිරි තමයි ලංකාවේ ගණනය කරන ආකාරයයි ඉංග්‍රීසි ගණනය කරන ආකාරය වෙනස් වෙන්නේ. කෝටිය කියන වචනයත් දස කෝටි කියන වචනයත් ලක්ෂය කියන වචනයත් වෙනුවට ඉංග්‍රීසිය භාවිතා වෙන්නේ ලක්ෂයට 100,000 කෝටියට 10 මිලියන් දස කෝටියට 100 මිලියන්ස්. තුරේ කල්පනා වෙන්න ඕන ඉලක්කම් ගණනය කිරීමේදී. ඒකට උදාහරණයක් ඇටියට ඉලක්කම් කීපයක් අපි සලකා බලමු. පළවෙනි ඉලක්කම තමයි 478. 478 කියන්නේ 478. දෙවෙනි එක ඉලක්කම් පහක් තියෙනවා. එතකොට ඒක 76,543යි. 76,543. තුන්වෙනි අංක ඉලක්කම් 6ක් තියෙනවා. ඒකට අපි කියනවා 8,78,676යි. ඉංග්‍රීසියෙන් අපි කියනවා 878,676 කියලා. ඊළඟ අංකේ ඉලක්කම් 3යි 7ක් තියෙනවා. ඉලක්කම් 7ක් තියෙන අංකය අපි මුලින් පටන් ගන්න 4. ඒකට 47 ලක්ෂ 56,887යි. 46,56,887යි. තුරේ ඉලක්කම් 7ක් තියෙනවා. මුල් ඉලක්කය අරනවාම ඉලක්කම් 6ක්. ඉලක්කම් 6ක් කියන්නේ බිංදු 6ක්නේ. බිංදු 6ට එතකොට දසලක්ෂය වෙනවා. එහෙනම් ඒක අපි 4 millions 756,887. 4,756,887. ඊළඟ ඉලක්කම අපි ගත්තොත් ඒ ඉලක්කම් තියෙනවා 3යි 6යි 8ක්. 8ක් තියෙන අපි ඉලක්කම අපි හඳුන්වන්නේ දස කෝටිය කියලා. 8ක් බිංදු 7ක් නෙවෙන්නේ. මුල් ඉලක්කම ගියාම 7යි. 7ක් තියෙන අපි ඉලක්කම සලකන්නේ කෝටිය. එහෙනම් 3 තියෙන්නේ 3 කෝටියෙන් පටන් ගන්න වෙනවා. 3 කෝටි 24 ලක්ෂ 65,643යි. 65,423යි. 3 කෝටි 24 ලක්ෂ 65,423යි. ඒකට අපි කෝටිය සලකන්නේ 10 මිලියන් කියලා. මිලියන් 10යි. ඒතර නම් මිලියන් 32ක් මෙතන තියෙනවා. 32,465,423. 32,465,423.
ඊළඟ අංකය ඊළඟ අංකයේ තියෙන ඉලක්කම් 3යි 6යි 9ක් 9ක් කියන ඉලක්කම් 8ක් 0.8ක් වෙන්න ඕන 0.8ක් වෙනකොට අපි දස කෝටි කියලා ගණන් ගන්නවා එවනම් කෝටි 10 නම් 47 කෝටි 57 ලක්ෂ 88378යි 47 කෝටි 57 ලක්ෂ 88378යි එතකොට දස කෝටි වලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ 100 මිලියන්ස් කියලා. එහෙනම් මෙතන තියෙනවා 475 million 788,378. අවසාන ඉලක්කමේ තියෙනවා අංක 3යි 6යි 8යි 9යි 10ක් 10ක් කියන්නේ මුල් ඉලක්කම වරුණාම 9ක් 0.9ක ඉලක්කමක් විතර බිලියනයක්. ඒතර අවසාන මුල් ඉලක්කම 3 නම් මෙතන 3 බිලියන් කියලා එන්න ඕන. 3 බිලියන් 783 million 856,838. 3 billion 783 millions 856,838. එතකොට මුල් ඉලක්කම අරුණාම ගණනය කරන්න ඕන 0.9ක් ඉලක්කම් 9ක් තියෙනවා නම් ඒක බිලියන වලින් කියන්න ඕන. ඉලක්කම් 8ක් තියෙනවා නම් මුල් ඉලක්කම අරුණාම ඉලක්කම් 8ක් තියෙනවා නම් ඒක දස කෝටි නැත්නම් 100 මිලියන්ස් වලින් කියන්න ඕන. මුල් ඉලක්කම අරුණාම ඉලක්කම් 7ක් තියෙනවා නම් ඒක කෝටි වලින් නැත්නම් 10 මිලියන්ස් වලින් මුල් ඉලක්කම හැර 0.6ක් හෝ ඉලක්කම් 6ක් තියෙනවා නම් ඒක දසලක්ෂ නැත්නම් මිලියන් වලින් කියන්න ඕන. ඒ වගේම මුල් ඉලක්කම අරුණාම 0.5ක් තියෙනවා නම් ලක්ෂයක් නැත්නම් 100,000. ඔක තමයි තාම සරලම ක්‍රමය ලංකාවේ ඉලක්කම් හඳුනා ගැනීමට භාවිත කරන්න පුළුවන්.